අද මේ රැස්වීම මොකක්ද? අනේ පාර්ලිමේන්තුවේ ලබන සතියේ කාරණා පිළිබඳව සාකච්ඡා කරන බිස්නස් කමිටු එක රැස් වුණා. ඉතින් අනුව ලබන සතියේ පාර්ලිමේන්තු විවාදයට ගන්න පනත් සම්බන්ධයෙන් සහ විශේෂ පොලිස්පතිවරයාට විරුද්ධව දාලා තියෙන විශ්වාස භංගය සම්බන්ධයෙන් කතා කරා. දැන් ඔබතුමාලගේ ප්‍රතිචාර කොහොමද? එතුමාට දාන විශ්වාස භංග සම්බන්ධයෙන් ඔබතුමාලා මම පෞද්ගලිකව සඳහන් කරෙත් මගේ මතය වෙන්නේත් ස්ටෑන්ඩින් ඕඩර්ස් වලට අනුව පාර්ලිමේන්තුවේ කටයුතු කළ යුතුයි. ඉතින් ඒ අනුව කතානායකවරයාට 91 යටතේ බලතල තියෙනවා. තමන්ගේ අභිමතය පරිදි කියන අධිකරණයේ පවතින නඩුවක් පිළිබඳව පාර්ලිමේන්තු විවාදයට ගැනීම සම්බන්ධයෙන් විවාදයට ගන්න බෑ. මොකද ඒක අධිකරණයට බලපෑමක් වුණ නඩු නිමිත්තට බලපෑමක් වෙන්න පුළුවන්. හැබැයි කතානායකවරයාට ඒ පිළිබඳව තීන්දුවක් ගන්න පුළුවන්. ඉතින් ඒ අනුව මම සඳහන් කරෙත් කතානායකවරයාට 91 යටතේ තීන්දුවක් ගත හැකියි. ඉතින් කතානායකවරයාට ඒක හැංගෙනවා නම් එය විවාදයට නොගෙන හෝ කමිටුව පත් කරන්න කතානායකතුමාට හැකියාව තියෙනවා. ඒ අනුව මම හිතන්නේ ආණ්ඩු පක්ෂයේ තීන්දුව කරා කතානායකවරයාගේ සහ නැත්නම් මේ බිස්නස් කමිටියගේ අපේ අදහසුත් අරගෙන අදාළ කාරණේ පාර්ලිමේන්තුවේ යෝජනාව ඉදිරිපත් කරනවා. කොහොමද මේ කණ්ඩායමක් විදියට මේ රට සම්බන්ධයෙන් මොනවද දේවල් කතා කරාද සාමාන්‍යයෙන් මේ මොහොතේදී වෙන සිදුවීම් සම්බන්ධයෙන් කියන්නේ මේ රටට වෙන අනාගත සම්බන්ධයෙන් මොනවාරි එහෙම තියෙනවා? බිස්නස් කමිටියේ සාමාන්‍ය පාර්ලිමේන්තු කටයුතු ගැන විතරයි කතා කරන්නේ. විතරයි. එහෙම ලොකු මේ අනික් කාරණා සම්බන්ධයෙන් කතා වෙන්නේ නැහැ. ඒක පාර්ලිමේන්තුවේ කාරණා පිළිබඳව පමණයි. මොනවාද වෙන තීන්දුව තීරණ ගත්තේ අද සාකච්ඡාවේදී? ලබන සතියේ පාර්ලිමේන්තුවේ ලබන පාර්ලිමේන්තු සැසිවාරයන් වල ක්‍රියාත්මක කරන ආකාරය පමණයි. ඒ දින වකවානු දුන්නද නිසා මේ විවාදයන් සඳහා දින වකවානු 7 8 9 10 දිනවල පාර්ලිමේන්තු තියෙනවා. ඉතින් ඒ දිනවල විවාදයට ගන්න කාරණා සම්බන්ධයෙන් තමයි සාකච්ඡා. දැන් ඔබතුමාලගේ විරෝධයක් ආවද මොනවා හරි මේ කමිටුවපත් කිරීම සම්බන්ධයෙන් හරි විපක්ෂය මොනවා හරි? නෑ, කමිටුවපත් කිරීම සම්බන්ධයෙන් ආණ්ඩු පක්ෂයට කතානායකවරට අයිතිය තියෙනවා. තියෙනවානේ. හැබැයි අධිකරණය තුල පවතින නඩු නිමිත්තක් විවාද කිරීම තුල එය අධිකරණයට බලපෑමක් නැත්නම් එය අගතිරපත් පාර්ශ්වයටම අසාධාරණයක් වෙන්න පුළුවන් කියලා ස්ථාවරයක් තියෙනවා. දැන් ආණ්ඩුව යන ගමන් මාර්ගය ගැන මොකද කියන්න තියෙන්නේ? ආණ්ඩුව ඉතින් එදා මැතිවරණ කාලේ කියපුවා හැරුණකොට අනිත් ඔක්කොම කරනවා. ඡන්දේ කාලේදී ප්‍රතිපත්ති ප්‍රකාශනය හැරෙන්න අනිත් ඕනෑම දෙයක් ආණ්ඩුව කරනවා. ඉතින් ජනතාවට බුදු කියීම තමන්ගේ අයිතියක් බවට ආණ්ඩුව පත් කළා තියෙනවා ආණ්ඩුව පැත්තේ. ඉතින් ඒ හින්දා ජනතාවට ඇවිල්ලා ආණ්ඩුවට ඕන්ලාක කියන්න පුළුවන් මේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ තියෙන ඔක්කොම කරන්න ඕනේ නැහැ කියලා. ඉතින් ආණ්ඩුවේ ඇසිරීම ගත්තත් ඒ විදිහනේ. දැන් එතකොට මේ ඔබතුමා ගමින් ගමට යන අතරතුර මේ දැන් පාර්ලිමේන්තුවට ඇවිල්ලා තියෙනවා. කොහොමද මේ මැතිවරණ ප්‍රතිචාර කොහොමද ජනතාවගේ? අපේ පක්ෂයක් විදිහට ශක්තිමත්ව ගොඩනගෙනවා. ඉතින් මේ වෙනකොටත් විශාල හයියක් අපේ පක්ෂයේ පාක්ෂිකයෝ ලබා දෙනවා අපේ අපේක්ෂකයන්ට. ඉතින් ගෙයින්ගෙට යෑම සහ අපි කුඩා කණ්ඩායම් රැස්වීම ආරම්භ කළා තියෙනවා. මොන වගේ ප්‍රතිඵලයක් ගන්න පුළුවන් මේ කියලා? ජනාධිපතිවරණ පාර්ලිමේන්තු මැතිවරණ දෙක සාපේක්ෂව